දෙවිදුන්ටන ශ්‍රී ගම්භාර සිද්ධසූනියම් කඩවර දේවාලය. පින්වත් දරුවනේ දෙවිදුන් තන YouTube නාලිකාවට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. ඔබ මේ දකින්නේ 2025 නවම් මාස 23 වෙනිදා පිළියන්දල ප්‍රදේශයේදී දේවාලයකට පිළිම තැන්පත් කිරීමක්. එතකොට මේ පෙන්වන්නේ මේ දරුවා මුලින්ම පහන් ආලෝකයේ කැප කරපු ස්ථානය නැත්නම් මේ කුටි ගම්භාර දේවහඳුන වහන්සේට සෝංකාලමයන් වහන්සේ තමයි ආලෝක කරලා තින්නේ. නමුත් ඒකෙදි ඒ දරුවාට ඒ පිළිම වහන්සේලා කිසිම පිළිවෙලක් නැතුව ලස්සනක් නැතුව ඔහේ තැන්පත් කරලා දීලා තිනවා. ඒ කුටිය අස්සේ රිංගවලා තමයි පිළිම තැන්පත් කරලා තිබෙන්නේ. ඉතින් මම එනකොට මෙන්න මේ ස්ථානේ තමයි පිළිම තැන්පත් කරලා තිබුණේ. ඉතින් අයින් කරලා මම කොහොමද ඒ දරුවාට මෙන්න මේ ස්ථානේ මේ දේවාලය හදන්න මෙන්න මේ අදාළ කර පිළිම වහන්සේ තැන්පත් කරන්න වෙනවා. අතරම පොඩි ඉඩක් ඒ පොඩි ඉඩෙත් පුළුවන් විදිහට මම දිගපාරලා දීලා මම ඒකේ අදාළ කරන ක්‍රමවේද දිගපාරලා දීලා මම කොහොම මෙන්න මේ හදන්න කියලා මම මෙච්චර ලස්සනට හදන්න කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට මේ දේ කරගන්න මිල මුදලුත් හිතවලා ඉක්මනට ලැබුණා. ඉතින් ඒ ක්‍රමවේදය පැහැදුණා. එහෙම තමයි ඥාතින්ගේ පිහිට කියලා කියන්නේ. ඥාති විසින් යම් ශක්තියක් වෙනවා නම් ඒ අදාළ කරන ශක්තිය කොහෙන් හරි ළඟා කරලා දෙනවා. ඉතින් අයට ගම්බාර දේහාඳුන වහන්සේත් පත්‍රිමයන් වහන්සේත් මූලික කරගත් වරමාලාවක් තමයි තිබුණේ. ඉතින් අය අනිත් පිළිම වහන්සේලා චූටි පිළිම වහන්සේලා තැන්පත් කරගත්තා. පාත්‍රි පිළිම වහන්සේත් ගම්බාර දේහාඳුන වහන්සේගේ නානුමුල කරන්න පුළුවන් විදිහේ පිළිම වහන්සේලා දෙනමක් වඩම්ම ගත්තා. ඉතින් ඒක අභිෂේක කරලා පිළිම වහන්සේලා තැන්පත් කරන්න යදුනා. මොකද අය යම්නම් තනන් වලට වරමාලාවක් තියෙනවා කියලා අය තැන් තැන් වල ගියාට ඇයට ලෙඩලුක් තිබිලා ඒ තත්ත්වයන් වලට කිසිම ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. මගේ දේවාලට ආවට පස්සේ තමයි වරමාලාවක් තිබුණා කියලා. ඇයට ඒ වරමාලාව තියෙන බබට කිව්වට විතරක් නෙමෙයි ඒ වරමාලාව තමන්ගේ ශරීරගත කරලා දුන්නේ මගේ දේවාලෙන් තමයි. එතකොට ඇයට ඒ පිළිබඳව මහත් වූ විශ්වාසයක් තිබුණා. මොකද කොහෙවත් මට කිව්වේ කොහෙවත් දේවාල වලට ගියාට මහත්තයා මගේ ශරීරයට මට වරමක් තියෙනවා කියලා දැනුනේ නැහැ. කවදාවත් මට එහෙම දෙයක් තේරුනේ නැහැ. මට හැඟුනේ නැහැ. හැබැයි ඔබතුමා ළඟින් මට ඒ ශරීරයට ආපු දේ මට ඒ වෙච්ච දේ මට හිතා ගන්න බෑ. ඒක මට ඔබතුමා විතරයි කළේ. කිසිම දේවාලයක මට එහෙම දෙයක් කරේ නැහැ. මට වරන් තියනවා කිව්වා. පහන් තියන් දුන්නා. අරවා කළා මේවා කළා කියන විතරයි. ඇගේ ස්වාමියා බොහොම උවමනාවෙන් ඇයට මේ අදාළ කරන කාරණාවන් වෙනුවෙන් උදව්පදව් කළා. මේ දේවාලය සකස ගන්න පවා උදව්පදව් කළා. එයාගේ හිතවත් යාළු මිත්‍රාදී සහ එයාගේ සහෝදර සහෝදරයන් ඥාති මිත්‍රාදීන් ආදී හැමදෙනාමත් එදා ඒ දවසේ මේ පිළිම තැන්පත් කරන වෙලාවේ ඇවිල්ලා හිටියේ බොහොම ගෞරවයෙන් බොහොම භක්තියෙන් මටත් බොහොම ගෞරවයෙන් ඒ වැඩ කටයුතු සිදු කරගෙන ගියා. මොකද මෙතනදී කියන්න ඕන දේ තමයි මේ වරමහිමි දරුවා යම් ස්ථානවලදී යම් අපහසුතාවයටපත් වෙන අවස්ථාවේදී මා ළඟට ඇවිල්ලා මේ වරමාලා පිළිබඳ කටයුතු සිදු කරගෙන යනකොට ඇයට ඒ වරම හරියටම තියෙනවයි කියලා මෙතනින් කියලා කවුද කින්න මන්ද ඉන්නේ මොන ඥාතිද කියලා හරියටම පැහැදිලි කරලා ඊළඟට ඒ භූමියේ තිබුණා යම් කොඩි වෙන බන්ධන දෝෂක කීපයක් ඒවට අපි තොইল පෙල් නොකර යම් පාලනයක් ඇති කරලා යම් විදිහකට යම් මඩපැවැත්වීමක් සිදු කරලා දුන්නා. පසු කාලයක ඒක ආරස්සාවක් කරගම දරුවෝ මේ වෙලාවේ ඔබට සාලේ නැහැ. නිසා මේක මඩපැත් කරගන්න මේ පිළිම වහන්සේලා තැන්පත් කරලා මේ පිළිම වහන්සේලාට කරන්න ඕන පුරසත්කාර හරියට කරන්න. එතකොට මේ දේවතාවුන් වහන්සේලාගේ බලය නැත්නම් මේ දේවාලයේ බලය දෙවියන්ගේ බලය වැඩි වෙනකොට අමනුෂ්‍ය දෝෂ ටික නිකම්ම පහ වෙලා යයි කියන දැනට මම ඇයට ප්‍රතිකාර දුන්නා. ඉතින් අය ඒ ආලෝක මාලාව කැප කරන්න පටන් ගත්තා බොහොම භක්තියෙන් ගෞරවයෙන්. ඉතින් එතකොට ඇය ආලෝක මාලාව කරන් යද්දී අයගේ බලය නැත්නම් ඥාතියාගේ බලය ටික ටික තහවුරු වෙන පටන් ගත්තා. ඊළඟට අපි ඊළඟ කොටස විදිහට අය අපි අදාළ කරන ආභරණ අනාභරණ ගන්නටත් දේවාලෙට කන් ගියා. ඊළඟට ඇය ඒ අතරතුරේදී මගෙන් මේ යන්ත්‍ර මන්ත්‍ර කලාවත් ඉගෙන ගන්න පටන් ගත්තා. මොනම කරත් මම මේ දරුවනේ කියන්නේ තමන්ට දේවාලයක් සකසනවා කියන එක තමයි වරමක් තියෙනවයි කියන එක තිබුණත් දේවාලයක් සකසුවත් පහන් තිබ්බත් වරම ඥාති හරියට ආවත් තමන්ට සිදුවෙන විපර්යාසයන් සහ සමන්ගේ තියෙන කාර්යයන් තමන් තේරුම් නොගෙන ජීවිතයකට ඔබ දේවාලයක් නැත්තම් සාත්‍තර කීමක් කරන්නේ නැහැ. මොකද තමන්ට ඥාතිය පැමිණීම ඥාතිය විසින් දෙන සංනිවේදන ඒ ඇති කරන්නා වූ ප්‍රභවේද ක්‍රමවේද මේ සියලු දේව තමන් හරියට අවබෝධ කරගන්නට ඕනේ. ඒ අවබෝධ කරගන්න අපි කාලයක් දෙනවා. ඊළඟ පිනට සාත්‍තර කියන කාලයක් දෙනවා. ඉතින් මේ හරහා තමයි ඉදිරි ගමන තීරණය වෙන්නේ. නමුත් අපි හැමදෙස්සම අමනුෂ්‍යයෙක් මොකක් හරි දෙයක් නිසාවෙන් මට මොකක් හරි වෙලා නැත්නම් කවුරු හරි කොඩු විනයක් කරලා මගේ වරම හිර කරලා මට බලපෑමක් තියෙනවා ඒ කියන සිතුවිල්ලෙම හැමදෙස්සම හිටියොත් මට මොකක් හරි ප්‍රශ්නයක් නැහැ. Taman තුල Taman අභිමානයක් ඇති කර ගන්න ඕන අවබෝධයක් ඇති කරගන්න මොකා මොන වෙලේ කරත් මම මේ දේ කරනවා. මට මේකේ තියෙන අඩුපාඩු හදා ගන්නවා. හැමදෙස්සම බය කියන එක ශරීරගත වෙලා බය කියන එක මනසේ තිබ්බොත් මේ දේ කරගන්න බෑ. Tamanට Taman පිළිබඳ අවබෝධයක් විශ්වාසයක් තියෙන්නට ඕන. මේ කරන්නේ වරම්මාලාව තුළ මේක ඇවිදින්න අර ගහකින් ගෙඩියක් ගහක ගෙඩියක් හදලා ඒකත් ඉදවලා අතර දෙනවා වගේ දෙයක් නෙමෙයි. මේ ඔබට ගහක ගෙඩියක් හදලා දෙනවා. ඒ ගෙඩිය වැටෙන්නේ නැති වෙන්න, පණුව ගහන්න නැතිව රැක ගන්නත්, ඉදෙනකන් රැක ගන්නත්, ඉදනට පස්සේ කන්නත් වෙන තියෙනට ඕන. ඉදනට පස්සේ බිම වැටුනොත් ඒත් ඔබට කන්න බෑ. ඒ නිසා මේ වරම්මාලාව තුළ අවබෝධය කියන එක හරිම වැදගත්. ඔබට දෙහි ගෙඩියක් කැපුවේ නැහැ කියලා
ඔබගේ භූමියේ දෝෂයක් අයින් කරන්න ආවේ නැහැ කියලා. මම හැමදෙස්සම මතක තියාගන්න භූමිය වල දෝෂ අයින් කරන්න යන්නේ නැහැ. මොකද ඔබට සල්ලි තියනවා වෙන්න පුළුවන් නිකන් අපරාධ වැඩ කරන්න ඕන නැත්නම් මම කරන්නේ. කල යුතුම දෙයක් නම් විතරයි කරන්නේ. කල යුතුම දෙයක් නම් කරනවා ඔබගේ නම් මම හැමදෙස්සම කියන්නේ ඔබගේ මිල මුදල් නිකරුණෙන් ආස්ති කරන්න යන්න එපා. අදාළ කරන ක්‍රමවේදයේ ශක්තිමත්ව ධෛර්යයෙන් ඔබ ගමන කරන්න ඕනේ. ඔබට තියෙන විශ්වාසය ඔබට ඔබ පිළිබඳ විශ්වාසය වගේ ඔබට වරම්මාලා පිළිබඳ විශ්වාසය ඉන්න. ඔබට වරම්මාලා පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඔබ පහන තියන්නවත් ගන්න එපා. එහෙනම් අපිට කියන්න ඕනේ මහත්තයා මට වරම හරියට තාම තහවුරු නැහැ නිසා මම පහන තියන්නේ නැහැ. ඒ නිසා මට මෙහෙමයි. මට පහන් තියන්න දෙන්න නම් මම පහන් තියාගෙන යන්නම්. ඒ පහන් තියාගත්ත පස්සේ මම වරම් පූජාව කරන්නේ. මොකද මට හරියටම තහවුරු වුණා පස්සේ. මොකද දෙවියන්ට පහනක් තියනවා කියන කිසිම වරදක් වෙන්නේ නැහැ. කවදාවත් නරකක් වෙන්නේ නැහැ. ඔබට පහනක් තියන්න පුළුවන් දෙවියන් වෙනුවෙන්. ඒ ඥාති කොහේ හරි ඉන්නවා නම් ඔබට ඥාති පිට වෙන්න එන්න පුළුවන් කවදා හරි. එහෙමනම් ඔබ පහනක් තියන් යනවා දෙවියන්ට. ඔබට වරම දැනනවයි කියලා දැනනවා. ඒ දැනට ආවට පස්සේ තමයි ඔබ වරම් මාලාව ගන්නට ඕනේ. මේ කවුරුවක්වත් දේවාලයෙන් කියලා වරමක් කියනවා කියලා පූජාවක් කරා වරමක් නැත්නම් ඒ වරමින් ඥාතේ ශරීරගත කර දෙන්න බැර නම් යන්තමට හෝ තමන්ගේ ශරීරයේ වරමක් තියෙනවා කියලා දැනුම් නැත්නම් මේ පහන් තියාගෙන පිළිමතම්පත් කරන මේ විකාර කරන්න යන්න එපා. ඊට හොඳයි තමන් විශ්වාසයෙන් දෙවියන් එක වань එක. තමන් විශ්වාසයෙන් දෙවියන්ට පොඩ පූජා පවත්වන එක. ඒක තමන්ට දියුණුවක් කරා තමන්ගේ යහපත කරා තමන්ට ලැබෙනවා. ඒ නිසා මේ ඔබ දකින්නේ ඒ අපි අභිෂේක කරන පිළිම මහසල දෙන්න අභිෂේක කරලා දේවාලයට සම්පත් කරනවා. ඉතින් ඇයගේ ඥාති වරම්මාලාට ඥාති බලවේග අපි ගෙන්නනවා. ගෙනලා වෙලා අපි කතා කරනවා. ඉතින් මේ යහන් මාලාව අඩුපාඩු ඇයට ඕන විදිහට ඒ කියන්නේ ඥාතිට තනවාසල නෝනන්ට වෙනස් කරන්න ඕන කියලා එහෙම නැහැ කියනවා. මේ ඔබ දකින වීඩියෝ එකේ මේ 2025 නවම් මාස 23 වෙනිදා පිළියන්දල ප්‍රදේශයේදී දේවාලවල පිළිමතම්පත් කරනවා. මේ වරන් දරුවා ඊටාම භක්තියෙන් ඊටාම ගෞරවයෙන් අපි කෙරෙහි ඊටාම ගෞරවයෙන් භක්තියකින් වැඩ කටයුතු කරපු දරුවෙක් වැඩ කටයුතු කරන දරුවෙක් යම් යම් ආකාරයකට හිත රිදීම්ද මතභේදකම්ද යම් යම් ආකාරයකට සිද්ධ වෙන්නේ Tamanගේ තියෙනා වූ ඒ අවබෝධය පිළිබඳව. මොකද මම හැමදෙස්සම පන්තිය ගන්නත් කියන්නේ මට කළ හැකි දෙයක් තියෙනවා ඒක දැන් එහාට මට කරන්න බෑ. මට ආවිලා සාත්‍තර කියන්න බෑ දරුවෝ. Taman විසින් Tamanගේ වරම්මාලා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. ඒ අවබෝධය ඇති කරගන්න තමයි කාල සීමාවක් දෙන්නේ. ඔබට හැමදාම දෙහි කපන වරමක් හැදලා පස්සේ හැමදාම දෙහි කපන්න හැමදාම බොහුල් කපන්න හොඳ නැහැ. ඒතකොට වරම ඥානයේ සරලගත කරපස්සේ ඥානයේ බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා තමන්ගේ ශක්තිය තමන් තුළම තමන් ඒ පින්දහම් කරගනිමින් ඥාතින්ට බලවත් කිරීමෙන් තමන්ම කරගත යුතුයි. ඒ තමන් කරන්නා වූ ක්‍රියාපටිපාඩේ තමන්ට අවබෝධයක් නැතුව කරන්න යනවා නම් කරන්නේ නැත්නම් ඒකේදී අනිසි ප්‍රතිඵල ලැබෙනවා. ඒකට අපිට කරන්න දෙයක් නැති වෙනවා. ඊළඟ දේ තමයි තමන්ගේ ඥාතිය බල ගන්න එක තමන්ගේ වැඩ. තමන්ගේ ඥාතිය බලය හරියාකාර ශක්තිමත් කරගන්න තමන්ගේ වැඩ. තමන්ට මේ ඔබට මේ යම් යම් දේවාලයකින් යම් ස්ථානයකින් යම් දෙයක් කරලා දෙන්නා නම් ඒ පිළිබඳව විශ්වාස තියාගන්න තව ඔබට මේ පිළිබඳව හරියාකාර අවබෝධයකින් ගමන් කළ යුතුයි. මොකද මම විසින් යමක් කරලා දෙනවා නම් මට කරන්න පුළුවන් සීමාවක් තියෙන්න පුළුවන්. ඒ සීමාව තුළ ඉඳගෙන මම ඔබට මගෙන් කරගත හැකි මට කළ හැකි යුතුකම් මම ඒකාන්තයෙන්ම කිසිම පැකිලීමකින් තොරව විශ්වාසයෙන් කරලා දෙනවා. සමහර විටකදී ඔබ ඔයා හම්බ කරන්න බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් ඔබට වියදම් වෙච්ච මිල මුදල් ඉතායික් වෙන එක. ඔබ විවිධාකාර ක්‍රම අනුගමනය කරනවා වෙන්න පුළුවන් ඔබගේ වරම් මාලාව ඉක්මනින් ගොඩනගන්න. ඔබට යම් බලයක් තියෙනවා බව පෙන්වන්නට. නමුත් මතක තියාගන්න මේ මොන ක්‍රමයක් කරාද මේකට පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙල අභිභවා යාම තුළ තමයි වෙන්නේ අහිතක් නැත්නම් අගුණයක්. එනිසා මේ පිළිවෙල ඊටාම සාවධානයෙන් සමාදානයෙන් වමනාවෙන් මේ කරගෙන යන්නට ඕන. ඉතින් අපි පිළිම තැම්පත් කර දීලා පහන්නාලක කපලා දකින්න මම ආවට ගියාට පිළිම තැම්පත් කරන්න. ඉතින් මේ ඥාතිය අපි ගෙනලා ඥාතිත් එක්ක කතා කරනවා. ඉතින් ඔබට තෙරුවන් සරණයි. එන්න අපිත් එක්ක එකතු වෙන්න. දෙවිතුන් තනශ්‍රී ගම්බාර සිද්ධ සුණන් කඩවර දේවාලය වරම්මාලාවන් හරියාකාර සකසලා හරියාකාර දේවාල සකසලා ඉදිරි ගමන හරියාකාර ගමන් කරන එකම දේවාලය ගම්බාර සිද්ධ සුණන් දේවාලය දෙවිතුන් තන. ඔබට දෙවි පිටයි. ඒක සත්‍යයි කැපයිද එහෙනම්? එහෙනම් තමන් වහන්සේ තව සතුරු වෙනවද? එහෙම නැත්නම් විමං වඩනවද?